Hi guys, ඉතින් ඕන ඉතින් අද අපි බලමු අපිට ඊළඟ එන තියෙන සුපිරි සුපිරි Magic Cube Store එක. ඉතින් ඕන ඊළඟ අප්ඩේට් එක සුපිරි වෙනවා. ඉතින් Magic Cube Store එක ආයෙත් අප්ඩේට් වෙනවා. ඉතින් ආයෙ ඉතින් ඕන අලුතෙන් ඇනිමේෂන් තවත් emote තව සුපිරි බණ්ඩල් එහෙම ඇඩ් වෙන්න තියෙනවා. ඉතින් Magic Cube Store එකට ඒත් එක්කම ඉතින් අපිට ඊළඟට එන තියෙන Evo Wallet එක. ඉතින් ඒකේ මම කලින් Evo Wallet එක අරගෙන ආවා. ඉතින් Evo Wallet එක අරගෙන ආවට තව ටිකක් දවස් තියෙනවනේ. හරිද? ඒක Evo Wallet එකේ type දෙකක් තියෙනවා. ඒ type දෙකෙන් එකක් තමයි එන්නේ. තවත් ඉතින් අපිට ඕන Naruto අපිට tree එක ගැන පොඩි අප්ඩේට් news එකක් එවෙලා තිනවා. තවත් ඉතින් ඒත් එක්කම අපිට එන තියෙන සුපිරි ගානි skin emote තව ඇනිමේෂන් එන්න තියෙන ඉස්සරහට අනේ ඇනිමේෂන් සෙට් එක හරියට මේ ඩේට් එහෙමත් ඉතින් අරගෙන ආවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි අදගෙන වීඩියෝ එකට. ඉතින් වීඩියෝ යන්න කලින් මතක් කරන්න තියෙනවා ඕන ඉතින් ගැම්මඩ ඉතින් මේ channel එකෙත් 15k ගැහුවා. ඉතින් ඔන්න 15k වෙනුවෙන් ඉතින් මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට gift එකක් තියෙනවා. හරිද? මම හරියටම ඉතින් gift එක ඔයගොල්ලන්ට ගන්න කොහොමද කියලා වීඩියෝ අන්තිමව මැදදී කියන්නම්. ඉතින් ඒත් එක්කම ඔයගොල්ලන් තවත් පොඩි දෙයක් තියෙනවා මතක් කරන්න. ඉතින් ඔන්න ඉතින් අපේ දනුගය ඩොබිස්ට් එක තියෙනවා. හරිද? දැන් ඉතින් ඔන්න ඩොබිස්ට් එක සම්පූර්ණයෙන්ම අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා මඩත් කොල්ල මැසේජ් දාලා තිබ්බා ඩොබ පරක්කුයි පෙලක් කලාවට ෂෙල් නැති ප්‍රශ්නේ. ඒ අර මේ ප්‍රශ්න ටිකක් තිබ්බනේ. ඔන්න ඉතින් දැන් මේ ප්‍රශ්න සේරම හදාගෙන ඔයගොල්ලන්ට ෆාස්ට්ම ස්පීඩ්ම ටොප් එකක් ගහ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නම් තුනේ එකට මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලෝ ඉතින් අනිවාර්යෙන්ම මැසේජ් එකක් දාදී M2 එකකින් ආවි කියලාත් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ඉතින් ඔයගොල්ලන්ට ඉක්මනින් ෆාස්ට්ම මේ ඉවෙන්ට් වල ටොප් කරනවා නම් අනිවාර්යෙන් ස්පින් ටොප් එකක් ගහ ගන්න පුළුවන්. අනිත් ඉතින් ලංකාවේ අඩුම මිලකට තමයි තියෙන්නේ. හරිද? ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ප්‍රයිස් එහෙම අඩු කරලා තියෙනවා. හරිද? දනුකයේ බර්ත්ඩේ එක තියෙනවා මේ මාස 29 වෙනිදා. ඉතින් ඒ නිසා ඔන්න ගොඩක් ප්‍රයිස් අඩු කරලා තියෙන්න පුළුවන් විදියට අනිවාර්යෙන් ඉතින් මේ ඉවෙන්ට් වල ටොප් කරන සෙට් එක මේ ටොප් ස්ටෝ එක පැත්තටම සෙට් වෙනවා. මම පළවෙනි පින් කමෙන්ට් එකේ ඉතින් නම්බර් 3 දාලා තියන්නම්. එහෙනම් ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු ඉතින් අපිට ඊළඟට එන තියෙන සුපිරි සුපිරි ඉවෙන්ට් එකක්. ඉතින් ඔයගලන්ට ඉවෙන්ට් එකක් කිව්වට ඉතින් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ කළු පාට කොණ්ඩේ. ඉතින් සුදු කොණ්ඩෙම කළු කොණ්ඩයක් ඔන්න ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒකින් මෙන්න මේකෙත් අපිට ඉවෙන්ට් එකක් ඉස්සරහට එනවා කියලා තියෙනවා. ඉතින් තව ඔයගලන්ට බලා ගන්න පුළුවන් රෝස් පාට කොණ්ඩයක්. හරිද? මෙන්න මේ කොණ්ඩ දෙකක් ඉතින් අපිට ඉස්සරහට ඉවෙන්ට් එකට කියන්නේ ටෝකන් වීල් ඉවෙන්ට් එකට එනවා කියලා තියෙනවා. මේක හරියට වෙන දවසක් එහෙම කන්ෆර්ම් නෑ. හරිද? අපේ සර්වර් මං හිතන්නේ මේ රෝස් පාට එක නම් ඇවිල්ලාම නෑ. මට මතකයක් නෑ ආවා කියලා. කළු පාට එක ඉස්සරම දීලා තිබ්බා වගේ මතකයි. ඒ කියන්නේ ගොඩාක් කලින් ඉතින් අපි බලමු ඉතින් ඉස්සරහටත් මේ ඉවෙන්ට් එක එයිද කියලා. ඉතින් මෙන්න මේ කළු කොණ්ඩ ගැන ඔයගොල්ලෝ දන්නවනම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මටත් වැඩි අයිඩියා එකක් නැහැ ඉස්සර දීලා තියෙනවා කියලා කිව්වට. හරිද? ඉතින් ඒ ඉවෙන්ට් එකේ වගේ බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපිට 25 වෙනිදා අලුත්ම ඇනිමේෂන් එකක් එනවා. ඉතින් මෙන්න මේ වගේ ඇනිමේෂන් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඇනිමේෂන් දෙක අපිට 25 වෙනිදා එනවා මොකෝ ස්ටෝ එකට. ඉතින් මොකෝ ස්ටෝ එකට එනවා. ඔයගොල්ලන්ට මේ දෙකෙන් කැමති එක ඇනිමේෂන් එකක් විතරයි ගන්න පුළුවන්. ඉතින් දන්නවනේ ඉතින් මොකෝ ස්ටෝ ඉවෙන්ට් කිව්වම ඉතින් ඕන කෙනෙක් ඉතින් ඒ වගේ මොකෝ ඉවෙන්ට් එකකට මේක එනවා. ඉතින් ඩයමන්ඩ් 1300 400ක් වගේ යනවා. ඉතින් මේකෙන් ඇනිමේෂන් එකක් අනිවාර්යෙන් ගන්න ඕනේ. ඉතින් ඔයාලා ලක්ක තිබ්බොත් 919 ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් අපිට 25 වෙනිදා එන්න දින ඇනිමේෂන් දෙක. ඉතින් මෙන්න මේ වගේ ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් මේ වගේ තමයි අර මේ පෝස්ට් එක වගේ ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් සුපිරියක්. ඉතින් ඉතින් ඔයගොල්ලෝ මේ ඇනිමේෂන් දෙකෙන් කැමතිම ඇනිමේෂන් එක මොකක්ද කියලාත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ ඇනිමේෂන් දෙකත් ඒ වගේ බලා ගන්න පුළුවන්. ඒකත් ඉතින් වාසි ඇනිමේෂන් දෙයක්. ඉතින් තවත් අපිට එන්න දින හරියද ඉස්සරහට සුපිරි මේ Naruto event එක. ඉතින් කට්ටිය දන්නවා ඉතින් Naruto chapter 3 එක. හරිද? Naruto chapter 3 එකේ bundle set එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඩිසයින් වගේ තියෙන bundle set එක දැන්නට. ඉතින් ඒත් එක්කම අපිට Naruto chapter 1 එකේ 2 එකේ bundle උයි animation එතකොට emote ඒ දේවල් set එක return කරනවා කියලා තියෙනවා. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේ වගේ තියෙන Naruto chapter 3 එක. ඉතින් වාසි. හරිද? මේ event නම් ඉතින් ආයි මම නම් සිරාවට මේ game එකේ දුන්න event වලින් ආසම Naruto chapter series එකට තමයි ආසම event series එක. ඉතින් මම 1 එකයි 2 එකයි නුත් ඉතින් සේරම වගේ complete කරා. item 2 3යි නැත්තේ මං ගා. ඉතින් ඔන්න ඒ දේවලුත් ආපහු රිටර්න් කරනවා කියලා තියෙනවා. ඉතින් Naruto chapter 3 එකත් ඉතින් පට්ටම වාසියක් වෙයි. ඉතින් ඉස්සරහට ආවම මම නම් එනකම් බලන් ඉන්න ඉවෙන්ට් එක. ඉතින් මේක අපිට සැප්තැම්බර් මාසේ වගේ තමයි එනවා කියලා තියෙන්නේ. සැප්තැම්බර් අන්තිම වගේ. ඒත් එක්කම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපිට අලුතෙන් එන්න තියෙන M82B ගන් ස්කින් සෙට් එකක්. ඉතින් මෙන්න මේ M82B ගන් ස්කින් සෙට් එක වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේතන පාර්න M82B සෙට් එකකුයි අලුත් මේකුයි තියෙනවා. මේ ඉවෙන්ට් එකත් අපිට ඉතින් ලබන මාසේ මුල වගේ බලා ගන්න පුළුවන්. එක දෙක වගේ එන්න තියෙන ඉවෙන්ට් එකක් M82B ස්කින් සෙට් එක. ඒත් එක මේ වෝල් ස්කින් එක බලා ගන්න පුළුවන්. මේකත් ඉතින් අපිට මේ වගේ ෆෙඩරල් ඉවෙන්ට් එකකට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෝල් ස්කින් එකත් අපිට මේ මාසේ අන්තිම වගේ එන්න තියෙන 28 29 වගේ එන්න තියෙන ඉවෙන්ට් එකක් තමයි මේ තියෙන්නේ. ඒත් එක්කම අපිට ෆිනිෂින් මූ ඉවෙන්ට් එක බලා ගන්න පුළුවන්. ඉවෙන්ට් එක නෙමෙයි ස්කින් එක. ඉතින් ඔන්න මේ වගේ ෆෙඩරල් වීල් ඉවෙන්ට් එකකට තමයි එන්නේ. හරිද? ඉතින් මේ වගේ බලා ගන්න පුළුවන් වාසියේ ෆිනිෂින් මූ එකත්. ඒත් එක්කම මෙන්න මේක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඉමෝට් එක. ඉතින් මෙන්න මේ ඉමෝට් එක ලස්සනයි. හරිද? මේ ඉමෝට් එක ඉතින් ෆෙඩරල් එන්නේ. ඉතින් ඔන්න දැන් ගොඩක් ඉවෙන්ට් එන්නේ ෆෙඩරල්. හරිද? මේ ඉවෙන්ට් සෙට් එක ඉතින් අපිට මේ මාසේ අන්තිම ලබන මාසේ මුල වගේ එන්න තියෙන ඉවෙන්ට් සෙට් එකක් තමයි මේ අරගෙන මේ ෆෙඩරල් ඉවෙන්ට් සෙට් එක. ඉතින් මම අනිවාර්යෙන් මේ මාසේ 28 වෙනිදා ඔයගලන්ට කන්ෆර්ම් ඩේට් එක්කම ඉතින් මේ දේවල් ගැන අරගෙන එන්නම්. හරිද? 28 වෙනිදා තමයි හරියටම නිවුස් ටික එන්නේ ගාරින් එකෙන්. ඉතින් ඒකත් ඒ වගේ බලා ගන්න පුළුවන්.
ඉතින් ඒ ඉවෙන්ට් සෙට් එකත් වාසි. ඒත් එක්කම ඔයගලන්ට ඉතින් බ්ලඩ් මූන් සමුරායි ඉවෙන්ට් සීරීස් එකත් එක්කනේ තියෙන ඉවෙන්ට් සෙට් එක බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මම මේ ඉවෙන්ට් සෙට් එක ගැන ෆුල් රිවිව්ස් දාලා තියෙනවා. ඉතින් අනිත් වීඩියෝ වල ඉතින් ඔයගලන්ට මගේ channel එකට ගිහිල්ලා ඒ ඉවෙන්ට් සෙට් එක බලන්න පුළුවන්. ඒත් එක්කම සැප්තැම්බර් වලට එනකන් ඔයගලන්ට බුය පාස් සෙට් එකත් බලා ගන්න පුළුවන්. ඉතින් මම ඒ ගැනත් වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා. ෆුල් බුය පාස් රිවිව් සෙට් එකක් ඉතින් කලින් දැන් සති 3-4කට කලින්. ඉතින් ඒ ඉවෙන්ට් උත් බලන්න පුළුවන්. ඉතින් ඒකත් ඒකම මතක් කරන්න තියෙනවා. ඉතින් මෙන්න මේ බ්ලඩ් මූන් සමුරායි බන්ඩල් සෙට් එක ඉවෙන්ට් සීරීස් එකම ඉතින් මේ මාස 28 න් පස්සේ තමයි පටන් ගන්න. ඉතින් බ්ලඩ් මූන් මේල් බන්ඩල් එක තියෙන ප්‍රධාන බන්ඩල් එක රින් ඉවෙන්ට් එක මම කලින් පෙන්වන්නේ ඉවෙන්ට් එකත් ඉතින් අපිට මේ ලබන මාසේ 10 වෙනිදා 12 අතර දවස් ටික ඇතුළත තමයි එන්න තියෙන්නේ. ඉතින් ඒවත් මම හරියම කන්ෆර්ම් ඩේට් එක අනිවාර්යයෙන්ම ඉතින් ළඟදිම අරන් එන්නම්. ඉතින් ඒක ගැනත් ඉතින් ඒක මම මතක් කරන්න තියෙනවා. ඉතින් දැන් මම කියන්නේ ඉතින් මේ වීඩියෝ එකේ ගිව් අවේ එක ගැන. ඉතින් ඔන්න මේ වීඩියෝ එකේ මෙහෙමයි. හරිද? ගිව් අවේ එක කියන්නේ ඉතින් මේ වීඩියෝ එකේ කරන්න තියෙන ඔයාලා කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකට වැඩිම ලයික් කියන කෙනාව තව තෝරන්න. ඉතින් මෙහෙමයි සීන් එක. හරිද? ඕගොල්ලෝ කමෙන්ට් එක දාලා වැඩිම ලයික් තිබ්බට වෙන්න අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ගේම් ID එක, ඒ කියන්නේ මොකක් හරි ඉමෝජි එහෙම මොනවත් නැතුව මොනවා හරි දෙයක් ටයිප් කරලා මොනවා හරි දෙයක් ගැන හරි මොකක් හරි ටයිප් කරලා දාලා ඒකේ ඕගොල්ලෝ අන්තිමටම ඕගොල්ලන්ගේ ගේම් එකේ ID එක හරියටම දාලා තියන්න. ඊට පස්සේ වැඩිම ලයික් තියෙන කමෙන්ට් එක බලලා මම එයාට අනිවාර්යයෙන්ම මම රික්කයක් දානවා. හරිද? රික්කයක් දාලා මම එයාට gift එක දෙනවා. ඉතින් එහෙම තමයි මම gift එක දෙන්නේ. මොකද නිකම්ම කමෙන්ට් එකට වැඩිම ලයික් තෝරන්න ගියාම මම රිප්ලයි කමෙන්ට් දා ID දාන්න කියන්නේ නෝනේ. එතකොට කල් යනවා. ඒ Google පෙලක් අය දාන්නේ නැහැ. දවස් දෙක තුන ගිල්ල දානවා. ඔහොමම සීන් යන්නේ ඉඳ ඔන්න ඉතින් ඒ විදිහට මම මේ දැන් ඉඳන් ගිව් අවේ දෙන්න හිතාගෙන ඉන්නේ. හරිද? ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම කමෙන්ට් එකට වැඩිම ලයික් තියෙන කෙනාට අනිවාර්යෙන්ම ඉතින් දානවා රික්කයක් දාලා ඔයගොල්ලන්ට ඉතින් gift එක දිනා ගන්න පුළුවන්. මම ඉතින් ලොබියට ඇවිල්ලා ඔයගොල්ලෝ ඉල්ලන මොනවා හරි gift එකක් දෙනවා. හරිද? ඉතින් ඒකම මතක් කරන්න තියෙනවා. එහෙනම් ඉතින් දැන් අපි බලමු අපිට ඊළඟට එන්න තියෙන බ්ලඩ් මූන් සමුරායි එකේ ඉමෝට් එකත් එක්ක එන්න තියෙන සුපිරිම පරණ ඉමෝට් දෙකක් ගැන. ඉතින් ඕගලන්ට වෙන්න මේ ලක් රොයල් ඉවෙන්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අලුත්ම බ්ලඩ් මූන් සමුරායි එකේ ඉමෝට් එකයි තව ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ පරණ කාර් එකේ බොනට් එක උන්නට ඉමෝට් එක. හරිද? ඒක ගොඩක් පරණ ඉමෝට් එකක්. මේක ළඟදී රිටර්න් උන්නේ නැහැ. දැන් අවුරුදු 2ක විතර කලින් මම හිතන්නේ අන්තිම රිටර්න් උනේ. ඉතින් ඕගලන්ට බලා ගන්න පුළුවන් ඉතින් සුපර් ඉමෝට් එකක්. ඒ ඉමෝට් එකත් ඒත් එක්කම හાર્ඩ් බ්‍රෝකන් ඉමෝට් එක තියෙනවා මේකේ බලා ගන්න පුළුවන්. එන්නේ හાર્ඩ් බ්‍රෝකන් ඉමෝට් එකයි මේ ඉමෝට් එක. ඉතින් මේකේ 100% කන්ෆර්ම් හાર્ඩ් බ්‍රෝකන් ඉමෝට් එක එනවා කියලා. හරිද? මේක 100% කන්ෆර්ම් කරලා කියන්නේ අනිවාර්යෙන් බ්ලඩ් මූන් සමුරායි ඉවෙන්ට් සීරීස් එකේ මේ ඉමෝට් එකත් එක්ක මේ හાર્ඩ් බ්‍රෝකන් ඉමෝට් එක එනවා. ඉතින් කාර් එකේ බොනට් එක නටන එකත් එන්න 150 වගේ සම්භාවිතාවක් තියෙනවා. අපි බලමු මේකත් ඉස්සරහට. ඉතින් ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් අලුත්ම වුඩ් පැක ගන්න ස්කින් එක. ඉතින් මේ වුඩ් පැක ගන්න ස්කින් එකත් එක්ක පරණ ඉන්ක්‍රිමෙන්ට් වුඩ් පැක ගන්න ස්කින් සෙට් එකයි පරණ ඉන්ක්‍රිමෙන්ට් UMP සෙට් එකයි එනවා කියලා තියෙනවා. මෙන්න මේ අලුත්ම වුඩ් පැක එක බලා ගන්න පුළුවන්. ඒකෙත් අමුතු කොල්ඩියක් තියෙනවා. ඉතින් මෙන්න මේ UMP සෙට් එක බලා ගන්න පුළුවන්. පරණ ඉන්ක්‍රිමෙන්ට් UMP සෙට් එක. ඉතින් ගොඩක් කට්ටිය ආසි UMP සෙට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ සෙට් එකත් ආපහු රිටර්න්නවා කියලා තියෙනවා. හරිද? ඒකත් ඉතින් අපි ඉස්සරහට බලමු. ඒත් එක්කම අපිට අලුතෙන්ම ඩිසයින්ලා තියෙනවා. අලුත්ම වෝල් ස්කින් එකක්. ඉතින් මෙන්න මේ වෝල් ස්කින් එක පාටම ලස්සනයි ඈ. ඉතින් මේ බලා ගන්න පුළුවන් මේ වෝල් ස්කින් එකත් එක්ක එන්න තියෙන සෙට් එක. ඉතින් මෙන්න මේ බෑක්පැක් ස්කින් එකයි. ඉතින් මේ බෑක්පැක් ස්කින් එක ලස්සනයි. හරිද? මේක නිකන් අමුතුම සීන් එකක ඩිසයින් කරලා තියෙන නිකන් රයිඩර් සීන් එකකට වගේ. ඉතින් ඒකත් එක්ක එන්න තියෙන බන්ඩල් එක බලා ගන්න පුළුවන්. හරිද? ඉතින් මේ සර්වර් එකේ නම් මේක මේ ෆ්‍රී දීලා තිබ්බට අපේ සර්වර් එකේදී මේක අනිවාර්යෙන් ටෝකන් විල්. ඒ කියන්නේ රින් ඉවෙන්ට් එකකට තමයි එන්නේ. ඉතින් ලස්සන බන්ඩල් එකක්. හරිද? හෙල්මට් එකක් දාගත්ත ලස්සන බන්ඩල් එකක්. ඉතින් එන්නේ කොලැබරේට් සීන් එකේ ඉවෙන්ට් සෙට් එක බලා ගන්න පුළුවන් අයිටම් සෙට් එක. ඉතින් ඒකත් අපිට ළඟදී මේ ඉතින් රින් ඉවෙන්ට් එකට ඒකත් වාසි. හරිද? ඒව අලුතෙන්ම ඩිසයින් කරපු දේවල් සෙට් එකක්. ඒත් එක්ක මෙන්න මේ හැමෝම කියන්නේ ගොඩක් කට්ටිය මගෙන් අහුව මෙන්න මේ බිග් බොස් ඇනිමේෂන් එක. ඉතින් මේක අපිට මේ මාසේ 28 වගේ එන්න තියෙනවා. හරිද? ඒකත් ඉතින් ඒ වගේ බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉවෝ වොලට් ඉවෙන්ට් එක. ඉතින් මෙන්න ඉවෝ වොලට් එක මම මෙන්න මේ විදිහේ ඉවෝ වොලට් එකක් තමයි එනවා කියලා කලින් කිව්වේ. හරිද? මෙන්න මේකත් එනවා කියලා තියෙනවා. හරිද? 150ක් වගේ කන්ෆර්ම් මේ ඉවෝ වොලට් එක එයි කියලා. කොහොම හරි ඉතින් මෙතන ගන් තුනක් අනිවාර්යෙන් එනවා. ඒක එකයි AUGI අලුත් රතු පාට 6 චොටේ. මෙන්න මේ MP5 එක තමයි වෙනස් වෙන්නේ. හරිද? MP5 එක වෙනුවට කෝබ්‍රා එක එනවා කියලා නිවුස් එකක් තියෙනවා. ඉතින් මොකක් එයිද දන්නේ නැහැ. MP5 එකද කෝබ්‍රා එකද කියලා හරියටම කියන්න අමාරුයි. කොහොම වුණත් ඉතින් වාසි ඉතින් ගොඩක් කට්ටිය මං හිතන්නේ දෙවනි කෙනාට ආස වෙයි. ඉතින් කෝබ්‍රා MP40 නැති කට්ටිය. ඉතින් ඒකත් වාසි වෝ ගන්න එක. ඉතින් ඒ ගන් සෙට් එකත් ඒක බලන්න පුළුවන්. ඒත් එක්කම ඉතින් හැමෝම ආසම බන්ඩල් එක ටුන්ටුන්. හරිද? ටුන්ටුන් බන්ඩල් එක ආපහු රිටර්න් කරනවා කියලා නිවුස් එකක් යනවා. ටුන්ටුන් බන්ඩල් එකයි. ඔයගොල්ලෝ දන්නවනේ අර අලුතෙන්ම ඩිසයින් කරපු ටූත් පේස්ට් බන්ඩල් එක. අන්න ඒක හරිද අපිට ෆ්‍රී එනවා කියලා තමයි තිබ්බේ මෙච්චර කාලේ. ඔන්න දැන් ඒකත් ටෝකන් වීල් ඉවෙන්ට් එකකට දෙන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න දැන් ගරීන එක දැනගෙන
කියන තියෙන ටුන්ටුන් කියන්නේ අතිශය කියන්නේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් කියලා. ඒ හින්දා ඔන්න දැන් ඒකත් අපිට ජෙම් දීලා තමයි ඉස්සරහට රිටර්න් කරොත් ගන්න වෙන්නේ. හරිද? ටුන්ටුන් නැති කට්ටිය ජෙම් දීලා හරි ගන්න තීරණයක් තියෙන්නේ. හරිද? දැන් ටුන්ටුන් ඒ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු ටුන්ටුන් ඉස්සරහට රිටර්න් වෙයිද කියලා. ඒකත් ඉතින් රිටර්න් වුණොත් වාසි නැද්ද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? ඒකත් ඉතින් ඒ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් සුපිරියක් තමයි. ඒත් එක්කම ඉතින් හැමෝම ගොඩක් බලාගෙන හිටියෝ මෙන්න මේ මැජික් කියුබ් මේ මයාට ඊළඟට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අලුත්ම මැජික් කියුබ් විස්ටර් එක මෙන්න මේ වගේ. ඉතින් මේකේ ඇනිමේෂන් දෙකක් තියෙනවා. ඉතින් මේ ඇනිමේෂන් දෙකෙන් එකක් තමයි සමහරට මේක විස්ටර් එක අප්ඩේට් එකක් දෙන්න ඉඩ තියෙන්නේ. ඉතින් අපි බලමු දෙකම ඒද එකක් ඒද කියලා. කොහොම හරි ඉතින් මේ දෙකෙන් එකක් තමයි අපිට ඊළඟට මැජික් කියුබ් විස්ටර් එක අප්ඩේට් එකක් දෙන්නේ. ඉතින් වාසිම ඇනිමේෂන් දෙකක්. හරිද? දෙකම වාසි. ඉතින් සුපිරියක් තියෙනවා. ඉතින් මේ ඇනිමේෂන් දෙක ඒ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් වාසි. ඒත් එක්කම අපිට කලින් දීපාවලියකට දුන්න බණ්ඩල් එකක් මෙතන ඇඩ් කරලා තියෙනවා. ලස්සන බණ්ඩල් ලෙජෙන්ඩරි බණ්ඩල් එකක්. හරිද මේක? ඉතින් ඔන්න ඒ බණ්ඩල් එකත් අපිට ඊළඟට මැජික් කියුබ් විස්ටර් එකේ අප්ඩේට් වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒකත් වාසි. ඊළඟ මැජික් කියුබ් විස්ටර් එක නම් වාසි නේද මේ පාරකට. ඒත් එක්ක මෙන්න මේ බණ්ඩල් එක බලා ගන්න පුළුවන්. මේකත් අර 7 ඇනිවර්සරි එකට දුන්න බණ්ඩල් එක. හරිද? ඒකත් මේ වගේ එනවා කියලා තියෙනවා. ඉතින් ඒ බණ්ඩල් එකත් බලන්න පුළුවන්. මෙන්න මේ ඉමෝට් එක බලා ගන්න පුළුවන්. මේකත් අපිට ඊළඟට එනවා මැජික් කියුබ් විස්ටර් එකට. මේක නම් එක මැජික් කියුබ් එකක් දීලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මේ ඉමෝට් එක බලා ගන්න පුළුවන්. මේ ඉමෝට් එකත් එනවා කියලා තියෙනවා. මේක ඇවිල්ලා ස්කොඩ් ඉමෝට් එකක්. ඔන්න ස්කොඩ් ඉමෝට් පාවා දැන් දෙන සීන් එකක් තියෙන මැජික් කියුබ් වල. ඔන්න දැන් ඉස්සරහට මැජික් කියුබ් නම් සෑහෙන්න වටිනවා. හරිද? දැන් මැජික් කියුබ් එකක් අරන් තියා ගන්නවා කියන්නේ ඔයගලන්ට ඉතින් වාසි ඔන්න ඊළඟට එන ඇනිමේෂන් ඉමෝට් එකම ගන්න පුළුවන්. දැන් ඉතින් ඔන්න টොප් අප් කරලා නැති කට්ටියට පට්ටම වාසියක් තමයි කරලා තියෙන්නේ. ඉතින් ගරීන එකෙන් අපි බලමු ඊළඟ මැජික් විස්ටර් එකත් අප්ඩේට් වුණා සුපිරියක් වෙයි. ඉතින් ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඉවෙන්ට් සෙට් එකක්. ඉතින් ඔන්න බ්ලඩ් මූන් සමුරායි එකයි. තව ඉතින් මගෙන් අහලා තිබ්බ ඊළඟට එන බුය පාස් ගැනත් කට්ටිය අහලා තිබ්බා. ඉතින් මං ඊළඟට එන බුය පාස් ගැන ගිය මාසේ වීඩියෝ එකක් දාලා තිබ්බා. ඉතින් එකපාරම තුනම දාලා තිබ්බා. ඔන්න සැප්තැම්බර් වලට එනකම් බුය පාස් ටික ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. ඉතින් channel එකට ගියාම වීඩියෝ එක තියෙනවා. ඔයගොල්ලන්ට ඉතින් බලා ගන්න පුළුවන් මාසෙකට කලින් දාපු වීඩියෝ සෙට් එක. ඉතින් ගොඩක් වීඩියෝ දාලා නැහැ. මං හිතන්නේ මේක 20ක් විතර වීඩියෝ තියෙන්නේ. ඒ ටිකෙන් ඉතින් ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන්. ඉතින් කැමති කට්ටිය මේ වීඩියෝ සෙට් එකත් බලන්න. මං කාඩ්ස් වලත් ඒ සෙට් එක දාලා තියන්නම්. ඉතින් BP වීඩියෝ එක එහෙම. ඉතින් ඒ විදිහට තමයි ඉතින් ඉවෙන්ට් සෙට් එකම බලා ගන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා ඔයගොල්ලන් ගෲප් එකෙන් අලුෂ කරලා අනිවාර්යෙන් සපෝට් දෙන්න. ඉක්මනින්ම 20 එක කියන්නත් ඕනේ. ඉතින් 20 එක වෙනුත් මං අනිවාර්යෙන් ඉස්සරහට gift එකක් අරගෙන එනවා. හරිද? ඉතින් කට්ටියම subscribe කරලා share පාරක් දාලා සපෝට් එකක් දෙන්න. එහෙනම් ඉතින් තාත් මේකේ සුපිරි අප්කමින් වීඩියෝ එකකින් ආයෙ සෙට් එමු අදටකින් එන්නම්. හැමෝටම good bye.